ඈ අපේ මහත්තයෝ. දැන් හුඟ දුහක් ගත වුණා නොවැ ඔහේගේ ඔය අසනීපෙට. තාමත් නෑ නොවැ ඒ හැටි හොඳක්. මං හිතන්නේ දැන් මාසෙකටත් වඩා වැඩි. බෙහෙතුත් කීපාරක් නම් අරන් ආවද? අතේ තිබුණු තුට්ටු දෙක බෙහෙත් වලටම ඉවරයි. දැන් ඉතින් අවුරුද්දක් එනවා කියලා ගේ හරිය කිසිම දෙයක් නෑ. ඒත් කමක් නැහැ නොවැ ඔහේගේ ලෙඩේවත් හොඳ වුණා නම්. ඒකනේ එන්නම් හාමිනේ මාත් මේ කල්පනා කර කර උන්නේ. අවුරුද්දත් අතලඟටම ආවා. මගේ මේ අසනීපෙත් එක්ක හාමිනේ හරි අමාරුවක නොවේ වැටුනේ අපි. මේ පාර අවුරුද්දට බඩකින්නේ ඉන්න වෙන පාරක්ද හාමිනේ අපිට තියෙන්නේ. මට මේ දුක හාමිනේ කෙල්ලටවත් නූල් පටක දෙයක් අරන් දෙන්න බැරි වුණා නෙවෙයි මේ පාර අවුරුද්දට. අනේ ඒකට කමක් නැහැ අප්පච්චි. මට මොකටද තෑගි භෝග? මට ඕන මගේ අප්පච්චි ඉක්මනට සනීප වෙනවා දකින්න. අප්පච්චි සනීප වෙනවා කියන්නේ ඉතින් මට අවුරුදු වගේ තමයි. කෙලී කියන කතාව ඇත්ත අපේ මහත්තයෝ. අපේ මහත්තයා සනීප වෙනව නම් එච්චරයි අපිට ඕන. අනේ මට මේ පාර කරුම ලෙඩක් හැදිලා හිතේ හැටියට මගේ කෙල්ලට අවුරුදු සමරන්න බැරි වුණා නෙවෙයි. ඔසිය දෝරිස් මාමේ. කොහෙද කොළුවෝ මේ? මම මේ කඩමණ්ඩියට එන ගමන් මාමේ. ඔන්න ඉතින් සියාතුන් නැහේගේ මේ අසනීප තත්ත්වය ගැන ගමේ කුඩ දෙනෙකුට ආරංචි වුණා. ඉතින් සියාතුන් නැහැ මේ වෙලාවේ අසරණ වෙලා ඉන්න නිසා කඩේ මුදලාලි ගමේ ග්‍රාම සේවක මහත්තයයි තවත් කිහිප දෙනෙකුයි එකතු වෙලා සියාතුන් නැහේගේ පවුලට අවුරුදු අරන් යන්න කතා කරගත්තා. ඉතින් මේ තීරණයට ගමේ තවත් බොහෝ දෙනෙක් කැමති වෙලා ඒ අයත් උදව් කරන්න ඉදිරිපත් වුණා. ඔන්න ඉතින් මේ හැමෝම එකතු වෙලා සියාතුන් නැහේගේ ගෙදරට අවශ්‍ය කෑම බීම කලමනා ටිකයි ඇඳුම් පැළඳුම් තෑගි භෝගයි අරගෙන එකතු වෙලා යන්න දිනයක් දාගත්තා. සියාතුන් නැහේගේ මේ අසනීප තත්ත්වය නිසා ගෙදර අගහිඟකම් ඇති වුණු එක ගැනයි තමන්ගේ බිරිඳටයි තමන්ගේ දුවටයි සතුටින් අවුරුදු සමරන්න නැති වුණ එක ගැනයි සියාතුන් නැහේ හිටිය හරීම කනස්සල්ලේ. අප්පච්චි දැන් ගොඩක් වෙලා ඉඳන් අප්පච්චි කල්පනා කර ඉන්නවා. මොනවාද විතරක් කල්පනා කරන්නේ? නෑ පුතේ මම මේ කල්පනා කර උන්නේ මගේ පුතාට මේ පාර අවුරුදු සමරන්න විදියක් නැති එක ගැන. මට නිතරම ඒකමයි පුතේ මතක් වෙන්නේ. අයියෝ අප්පච්චි මං කිව්වනේ මට අවුරුදු ඕනේ නෑ කියලා. අප්පච්චි සනීපෙන් මගේ ළඟ ඉන්නව නම් එච්චරයි මට ඕනේ. අප්පච්චි දැන් ඔය ගැන කල්පනා කරන්න එපා. නැත්තම් තවත් අසනීප වෙයි. අපේ මහත්තයෝ ආන් ග්‍රාම සේවක මහත්තයයි කඩේ මුදලාලි ගමේ තවත් කීප දෙනෙකුයි මේ පැත්තට එනවා. මොකද්ද දන්නේ නැහැ කාරණාව නේද? සියාතුන් නැහැ. කොහොමද ඉතින් සියාතුන් නැහැගේ දැන් අසනීප තත්ත්වේ එහෙම? අනේ ඉතින් සියදෝස් කියන්න තරම් සනීපයක් නෑ තාම. බොහෝම අමාරුවෙන් තමයි මේ දවස් පහු කරන් යන්නේ සියදෝරිස්. අනේ ඕ ග්‍රාම සේවක මහත්තයෝ කීප වතාවක්ම දැන් බෙහෙත් අරගෙන ආවා. කෝ ඉතින් තාම නෑනවා ඒ හැටි සනීපයක්. හරි සියාතු. තව ටික දවස් බලලා අපි එහා ගමේ විද මහත්තයට ගිහින් පෙන්නමුකෝ. ඕන් ඉතින් සියාතු මෙදා පාර අවුරුද්දට සියාතුන්ට අගහිඟකමුත් ඇති නෑ. ඒ නිසා මම මේ කඩේ මුදලාලි ගමේ කිහිප දෙනෙකු එකතු කරගෙන ඕන් ඉතින් සියාතුන්ට
අවුරුදු කරගෙන ආවා. අනේ බොහොම ස්තුතියි ග්‍රාමසේවක මහත්තයෝ. මේ වෙලාවේ ගමේ හැමෝමත් එක්කම එකතු වෙලා අපි ගැන හොයලා බැලුවට ඉතින් ඔන්න ඔය විදිහට තමයි ගමේ හැමෝම එක්ක එකතු වෙලා සියාතුන් නැහේගේ පවුලට අවුරුදු අරන් ගියේ. සිංහල අලුත් අවුරුද්ද කියන්නේ හැමෝම එක වගේ සතුටු වෙන්න ඕන කාලයක්. ඉතින් මේ වගේ එකිනෙකාට උදව් කරගෙනම අවුරුදු සමරන්න පුළුවන් නම් ඒක තමයි සැබෑම අවුරුද්ද කියන්නේ. ඔන්න එහෙනම් උදා වුණු සිංහල හින්දු අලුත් අවුරුද්ද හැම දිනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවායි කියලා හෙලෝ කාටුන් අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.